මරිකාර් මන්ත්‍රීතුමා කියන කාරණා ඔක්කොම විශ්වාස කරනවා අපි. දැන් මරිකාර් කියන්නේ අපේ රටේ හිටපු හොඳ මාධ්‍යවේදියෙක්. ගවේෂණශීලී මාධ්‍යවේදියෙක්. ඔය කට වැහුවොත් අපිට තමයි පාඩු. ඔය කට ඇරලා තියෙනකන් අපිට වාසි. 2.50 වැඩ කරන්න එපා මගේ කට වහන්න බෑ. ඔයා නිවෙන්න කෑ ගහන්න එපා. මම කිව්වේ මරිකාගේ කට වහන්නේ නැහැ කියලා. වහන්නේ අපි. වහන්නේ මරිකාර් මන්ත්‍රීතුමා කියන කාරණා ඔක්කොම විශ්වාස කරනවා අපි. හෝමාගම මහජන බැංකුවේ නැන්දම්මගේ ගිණුමේ අංකය නෑ එයාගෙන් අහන්න නෙවෙයි ඔයානේ කිව්වේ හෝමාගම මහජන බැංකුවේ නැන්දම්මගේ ගිණුම විස්තරේ කියන්න. ඒ විස්තරේ කිව්වොත් අපි සියල්ල විශ්වාස කරනවා. ඒ නිසා මෙතන ඇවිල්ලා පාර්ලිමේන්තුවේ බොරු ඇද බාලා නිකන් මඩ ගහලා හයියට සද්දට කතා කරලා යන්න එපා. දැන් ඔබතුමා කිව්වා මේ මහජන හදිසි නීතිය දීර්ඝ කරනවා මේවා සිද්ධ කරන්නේ මිනිස්සුන්ගේ කටවල් වහන්න කියලා. අපි කට වහන්නේ නැහැ. අපි මරික්කාගේ කට වහන්නේ නැහැ. ඔය කට වැහුවොත් අපිට තමයි පාඩු. ඔය කට ඇරලා තියෙනකන් අපිට වාසි. ඔය වගේ බොරු මේකේ දෙසා බාලා මිනිස්සු තේරුම් ගන්නවා. දැන් මරික්කාර් කියන්නේ අපේ රටේ හිටපු හොඳ මාධ්‍යවේදියෙක්. ගවේෂණශීලී මාධ්‍යවේදියෙක්. මට මතකයි ඒ දවස්වල සිරස රූපවාහිනියේ මැතිවරණ විකාශය සම්බන්ධයෙන් විග්‍රහයක් කරනවා කරුණු තොරතුරු ඉතිහාසය අරගෙන විශ්ලේෂණය කරනවා. හරිද? ඒ අපි දැනගෙන හිටපු මරික්කාර්. මරික්කාර්ට මන්ත්‍රී ධූරයක් දීලා මරික්කාර්ව නැති කරා. මරික්කාර්ගේ කට වහලා අපි මරික්කාර්ව තව දුරට ආරක්ෂා කරන්න ඕනේ නැහැ. කට ඇරලා තිබ්බොත් මරික්කාර් කවුද කියලා රට තව පේනවා රටට. ඒ නිසා අපිට කට වහන්න ඕනේ නැහැ කිසි කෙනෙක්ගේ. එතුමා කියනවා මහජන නැගිටීමක් නවත්තන්න බෑලු. මහජන නැගිටීම නෙවෙයි. මැයි පළවෙනිදා මැයි රැළියේ සජබ මැයි රැළියේ නායකතුමාගේ කතාව අහන්න නැතුව මහජනතාව නැගිටලා ගියේ. ඔන්න මහජනතාව නැගිටිනවා. තව දුරටත් මේ බොරු පුරාජයලු පෙන්ලා අපි තමයි විපක්ෂය, අපි තමයි නායකයෝ, අපිට තමයි බලය හම්බෙන්න ඉන්නේ, අපි තමයි ජනාධිපති වෙන්න ඉන්නේ කියලා කිව්වට තමන්ගේ පාක්ෂිකයෝ නැගිටලා යනවා. මැයිරලියට ආපු සජබ පාක්ෂිකයෝ ඒකට සජබ මැයිරලියෙන් එළියට ඇවිල්ලා කියනවා මේ ආණ්ඩුව හොඳයි. අර මූලාසන සභාපතිතුමනි 2.50 වැඩ කරන්න එපා මගේ කට වහන්න බෑ. ඔයා නිවෙන්න කෑ ගහන්න එපා. මම කිව්වේ මරික්කාගේ කට වහන්නේ නැහැ කියලා. වහන්නේ අපි. වහන්නේ. ඒ නිසා අපි නෙවෙයි පච කිව්වේ. ඔබතුමා හෝමාගම මහජන බැංකුවේ නැන්දම්මගේ ගිණුම ගැන කියන්න විස්තර කියන්න. ඒක තමයි කියන්නේ බොරුවට සද්දට බොරු කිව්වට අපේ රටේ ජනතාව අහුවෙන්නේ නැහැ. ඔබතුමාලා දැන් මැයි දිනේ කරානේ. මැයි දිනේ කරා එක ග්‍රවුන්ඩ් එකක හට් එකක් ඇතුළට දාලා ප්‍රධාන විපක්ෂය. ඇයි දහස් ගණන් මිනිස්සු ආවේ නැත්තේ? ආව මිනිස්සු නායකයා කතා කරද්දි දහස් ගණන්ම නැගිටලා යනවා හොගාලා. ඔබතුමා කතා කරනවා මහජන නැගිටීමක් ගැන. මහජනයා නැගිටිනවා ඔන්න. නායකයාගේ කතාව අහන්න නැතුව මහජනයා නැගිටිනයි. මහජනයා නෙමෙයි පාක්ෂිකයෝ. ඒක ගැන හිතන්න. මේ දිත්වසුළු කුණාටුවේ මුළු රටේ හැම දිස්ත්‍රික්කයකටම අලාභහානි සිද්ධ වුණා. දවස් 2-3ක් ඇතුළත මුළු රටම වැටුණා. මුළු රටම වැටලා ජන ජීවිතය අඩාල වුණා. අපි රජයක් විදිහට ඒ දේවල් කළමනාකරණය කරපු හින්දා අවශ්‍ය පියවර ගත්ත හින්දා සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කළා. ඒ සඳහා මැදිහත් වෙච්ච හින්දා අපිට සතියක් දෙකක් යන්න කලින් ජන ජීවිතය නැවත ස්ථාපිත කරන්න සිද්ධ වුණා. පුළුවන් වුණා. දැන් දිත්වසුළු කුණාටුව නිසා කැඩිච්ච බිඳිච්ච මිනිසුගේ නිවාස යටිතල පහසුකම් නැවත ගොඩනැගීම සඳහා අවශ්‍ය පියවර ගන්න තියෙනවා. ඒ සේවාවන් සැපයීම සඳහා වෙච්ච පහසුකම් සලසා ගන්න තමයි මේ හදිසි නීති තත්ත්වය අපි දීර්ඝ කරන්න තීරණය කළා තියෙන්නේ. ජනාධිපතිතුමා තීරණය කළා තියෙන්නේ. සේවාවන් 15ක් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කළා තියෙනවා. ඒ නිසා තවදුරටත් අපිට මේ සේවාවන් අරන් ගිල්ල ඒ ආපදාවට පත්වෙච්ච ජනතාව ඒ වගේම අපි දන්නවා මේ මැද පෙරදිග යුද තත්ත්වයක් තිබෙනවා. මේ යුද තත්ත්වය නිසා ඇතිවලා තිබෙන තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා මේ දේවල් මේ සේවාවන් පාවිච්චි කරන්න පුළුවන් ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා මේ හදිසි නීති තත්ත්වය දීර්ඝ කිරීමෙන් අපි කිසි කෙනෙක්ගේ කට වහලා නැහැ. කිසි කෙනෙකුට මර්ධනය කරලා නැහැ. අපි කිසි කෙනෙක්ගේ මාධ්‍ය නිදහස හෝ ප්‍රකාශනය නිදහස හෝ වෙනත් කිසි දෙයක් අපි කළා නැහැ. ඒ තියෙනවා නම් අපිට පෙන්වන්න. කරුණු කාරණා සහිතව පෙන්වන්න. අර ගිණුම ගැන වගේ නෙවෙයි. මේ මාස කීපය ඇතුළත ප්‍රජාතන්ත්‍රවාදය අගයන රජයක් ආණ්ඩුවක් විදිහට අපි ආදර්ශය දීලා තිනවා. අපි එහෙම අකටයුතුකම් කළා නැහැ මේ තත්ත්වය දීර්ඝ කරලා ජනතාවගේ අත්‍යවශ්‍ය සේවාවන් සපයා ගැනීම සඳහා. ඒ වගේම මේ දිත්වසුළු කුණාටුව නිසා ආපදාවට පත්වෙච්ච ජනතාවගේ යටිතල පහසුකම් වෙන්න පුළුවන් ඔවුන්ගේ නිවාස ඇතුළු ඒ දේවල් නැවත ගොඩනැගීම සඳහා මේ තත්ත්වයන් පාවිච්චි කරලා තියෙන්නේ.